මේක ගම්මු සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ස්වයංජාත ඇල්හල් කියලා. ඉතින් මේ වී වර්ගය ගැන මුලින්ම අපිට ආරංචි වෙන්නේ දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ 10 නැති වී වර්ගය ස්වයංජාත ඇල්හල් නමින් බුදුහාඳුරෝ සඳහන් කරලා තියෙනවා. ඇත්තටම ශ්‍රී ලංකාව අද අහනවා මෙන්න මේ ශාකය මේ වී ශාකයක්ද කියලා. සමහරක් අය වී වර්ගයක් කියලා තමයි මේක හඳුන්වන්නේ. ඇත්තට විද්‍යාත්මකව වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය බතලගොඩ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතනයක් මේක සනාථ කරලා තියෙනවා මේක වී වර්ගයක් නෙමෙයි සෝගම් වර්ගයක් කියලා. ශ්‍රී ලංකාවේ වී වර්ග රාශියක් තියෙනවා. ඒ අතර දැනට අපි අතර නැති වී වර්ගයක් තියෙනවා. ඉතින් අපිට හම්බ වුණා විශේෂ වී වර්ගයක්. මේක ගම්මු සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ස්වයංජාත ඇල්හල් කියලා. ඉතින් මේ වී වර්ගය ගැන මුලින්ම අපිට ආරංචි වෙන්නේ දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ 10 නැති වී වර්ගය ස්වයංජාත ඇල්හල් නමින් බුදුහාඳුරෝ සඳහන් කරලා තියෙනවා. මේ විශේෂත්වය තමයි මේ වී වල පොත්ත රහිත වීම. පොතු නැතුව තමයි පළදාව ලැබෙන්නේ. වාර්ෂිකව එක වී පඳුරකින් කිලෝ 10ක් 12ක් වගේ අපිට ගන්න පුළුවනි. එක වී කරලක් කපා ගත්තට පස්සේ නැවත ඒ රිකිලි වලින් වී හැදීම තමයි මේකේ විශේෂත්වය. අවුරුදු 3-4ක ජීව කාලයක් මේ වී පඳුරේ තියෙනවා. ඒ වගේම මේ කුඩා පඳුරු නැවත නැවත වර්ධනය වෙනවා. ඒ අනුව වාර්ෂිකව වී කිලෝ 10ක් 12ක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය ගොයන් ගහකට වඩා විශාල වෙනසක් තියෙනවා. මේ වී වර්ගයේ ඇති විශේෂත්වය තමයි 10 නැතිවීම. ඉතින් හාල් වශයෙන්ම තමයි අපිට මේවා ගන්න පුළුවන් වෙන්නේ වී වශයෙන් නෙවෙයි. ඒ වගේම සාමාන්‍ය ගොයන් පඳුරකට වඩා විශාල වෙනසක් තියෙනවා. අපි දන්න ආකාරයට බඩ ඉනිගු පඳුරක ස්වභාවය තමයි මේ ගොයන් ගසේ තියෙන්නේ. ඒ වගේම හොඳට වැඩුණු ගොයන් ගහක් අඩි 10ක් 12ක් වගේ උසට වැඩෙනවා. එක වී පඳුරක් කපා ගත්තට පස්සේ යටින් තියෙන රිකිලි වලින් නැවත නැවත මේ වී වර්ගයේ රෝප ඇති වෙනවා. ඒ වගේම පුංචි පඳුරු වලිනුත් මේ වී කරල් ඇති වෙනවා. ඒ නිසා කිලෝ එක ගහකින් කොච්චර කිලෝ ප්‍රමාණයක් ගන්න පුළුවන්ද? අපි අනුමාන කරනවා වාර්ෂිකව එක ගහකින් කිලෝ 10ක් 12ක් විතර ලබා ගන්න පුළුවනි කියලා. මේ වී ගහ මෙතනින් අපි හොඳට පැහුණාට පස්සේ කපා ගත්තට පස්සේ මේ යට තියෙන රිකිලි වලින් නැවත නැවත මේ වී පඳුරු ඇති වෙනවා. ඒ නිසා අපිට මේක දීර්ඝ වශයෙන් පාවිච්චියට ගන්න පුළුවනි. අවුරුදු 3-4ක ජීව කාලයක් මේ පඳුරක තියෙනවා. ඒ වගේම අර පුංචි රිකිලි වලුත් මේ වගේ සරුවට ගස් වර්ධනය වෙනවා. ඇත්තටම ශ්‍රී ලංකාව අද අහනවා මෙන්න මේ ශාකය මේ වී ශාකයක්ද කියලා. සමහරක් අය වී වර්ගයක් කියලා තමයි මේක හඳුන්වන්නේ. ඇත්තට විද්‍යාත්මකව වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය බතලගොඩ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතනයක් මේක සනාථ කරලා තියෙනවා මේක වී වර්ගයක් නෙමෙයි සෝගම් වර්ගයක් කියලා. අනාදිමත් කාලයක ඉඳලා අපේ රටේ විවිධ ආහාර භෝග වැවුණා වගා කරා. ඒ අතර මේකත් වගා වෙලා තියෙන විශේෂයෙන්ම හේන්වල වියලි කලාපේ. ඒකෙම දැනෙනවා මේකේ අඩු ජල තත්ත්වයන් යටතේදී වගා කරන්න පුළුවන් කියලා. කුඹුරු වල මේක වගා කරනකොට මේ වගා කරන අවදානමක් තියෙනවා මේක ඉක්මනට කහ වෙනවා වතුර වැටෙනකොට. ඒක නිසා මේක ගොඩබිම යම්කිසි ස්ථානයක වගා කරගන්න කෙනෙක්ට සහ එයා යම්කිසි පරිභෝජනයක් මේක කරනවා නම් මෙතෙක් කල් අපිට සනාථ වෙලා තියෙනවා ඒක ඒ අයගේ ආහාර රටාවට ආහාර පරිභෝජනයට ගැනීමට කිසිම බාධාවක් වෙලා නැහැ කියලා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඇත්තටම මේ වැරද්ද වෙන්නේ මං හිතන්නේ මේ දෙකම අයිති වෙන්නේ තෘණ කුලයට. ෆැමිලි පොයේසිය කියන කුලයට. හැබැයි වී අයිති වෙන්නේ වගාවන වී වර්ගය අයිති වෙන්නේ ඔරයිසා සැටයිවා වලට. මේක ඔරයිසා සැටයිවා එකක් නෙවෙයි මේක සෝගම් එකක්. ඒක නිසා අපිට මේක තහවුරු වෙලා තියෙන්නේ සෝගම් එකක්. අඩු ජල තත්ත්වය යටතේ වගා කරන්න පුළුවන්. රටේ මිනිස්සු මේක කන මිනිස්සු මේකට හුරු වෙලා තියෙන ඒගොල්ලන්ගේ පරිභෝජනයට ගන්න. රටේ ආහාරයකට තුන මේක ප්‍රයෝජනට ගන්න පුළුවන්.
ඇත්තටම දැන් ආහාර හිගයක් ඇති වුණොත් මේක ප්‍රයෝජනෙට ගන්න ආහාර හිගයක් කියන්නේ අපේ ප්‍රධාන ආහාරය බත. ගොඩක් අය මේකට පුරුදු වෙලා නැතුව ඇති. ඒක නිසා ඒගොල්ලන්ට රුචියක් නැතුව ඇති. රුචියක් තියෙන මිනිස්සු මේකට මේ ප්‍රවණතාවයක් පෙන්වයි. ගොඩක් ආහාර වර්ග අපේ රටේ තියෙන ලොකු විවිධත්වයක් තියෙනවා. ඉතින් මොනවා හරි ආහාරයට කැමී හැකියාවක් රට තුල තියෙනවා. එහෙම ලොකු නියගයකින් පීඩා විඳින එකක් නැහැ. අපි ලෝකයේ අනිත් රටවල් දකින අවස්ථාවලත් අපේ රටේ එහෙම ලොකුම මේ පීඩාවකට පත් වෙන්නේ නැහැ ආහාරයෙන්.